සුබ දවසක් කියලා පිළිගන්නවා ආදරණීය ඔයාලා හැමෝවම. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලට මැයි මාසේ කොහොමද කියලා. ඒ කියන්නේ මැයි මාසය සඳහා විශ්වයෙන් මොනවාද ඔයාලට ලබා දෙන පණිවිඩ උපදෙස් කියලා. ඔයාලා කොහොමද මැයි මාසය ගත කරන්න ඕන? ඔයාලට ඒ සඳහා විශ්වයෙන් දෙන උපදෙස් අරගෙන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලට දැනට පේනවා පින්තූර 3ක් ස්ක්‍රීන් එකේ. අන්න ඒ පින්තූර 3න් ඔයාලට වෙනද වගේම වැඩියෙන්ම හිත යන පින්තූරය මොකක්ද කියලා ඔයාලා චුට්ටක් වෙලා මෙඩිටේෂන් කරලා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ බලමු ඊට අදාළව ඔයාට ලැබෙන පණිවිඩය එහෙම නැත්නම් උපදෙස මොකක්ද කියලා මේ මැයි මාසය සඳහා. මේ පළවෙනි කාඩ් එක සිලෙක්ට් කරගත්තු ඔයාට විශ්වයෙන් ලබා දෙන පණිවිඩය තමයි මේ මැයි මාසය ඔයාට ටිකක් කාර්යබහුලව ගත කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයාට කියන්නේ කලින් මාසවලට වඩා කලින් දවස්වලට වඩා ඔයාට පොඩ්ඩක් කාර්යබහුලත්වයෙන් වැඩි වෙනවා. ඔයාට හම්බ වෙන වැඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාට නැත්තම් ගමන් බිමන් යන්න වැඩි වෙනවා. මොනාම හරි දෙයකින් ඔයා කාර්යබහුලත්වයට පත් වෙනවා. හැබැයි ඔයාට ඒ කාර්යබහුලත්වය නිසා මාසයේ අන්තිමේ තෘප්තිමත් භාවයක් තියෙනවා. ඒ කියන්නේ කාර්යබහුල වෙන්නෙම ඔයා මාසයේ අවසානයේදී සතුටටපත් වෙන්න පුළුවන් කාරණයක් නිසාමයි. ඉතින් ඔයා කාර්යබහුල වෙන එක ගැන දුක් වෙන්න එපා. සමහර විට ඔයාට වැඩියෙන් වැඩ කරන්න වෙයි. ඔයාගේ රැකියාව වුණත් ඔයාට වැඩියෙන් වැඩ කරන්න වෙයි. ඔයාගේ ව්‍යාපාරය සඳහා වැඩියෙන් වැඩ කරන්න වෙයි. එහෙම නැත්නම් තව කෙනෙක් වෙනුවෙන් ඔයාට ටිකක් වැඩිපුර උදව් කරන්න වෙයි. එහෙම නැත්නම් ඔයා අධ්‍යාපනය හදාරන කෙනෙක් නම් ඔයාට පොඩ්ඩක් අධ්‍යාපනය වෙනුවෙන් වැඩිපුර වැඩ කරන්න වෙයි. කොහොම වුණත් ඔයාට ඒ කරන දෙයින් ඔයා කාර්යබහුල වෙන දෙයින් ඔයාට මාසයේ අවසානයේදී තෘප්තියක් ලැබෙනවාමයි. හිතන්නකෝ ඔයා දැන් අධ්‍යාපනය ලැබෙන කෙනෙක් නම් වැඩියෙන් පාඩම් කරන්න වෙනවා ඔයාට. හැබැයි ඔයාට මාස අවසානයේ සමහරට විභාගයක් තියෙන්න පුළුවන්. අන්න ඒ විභාගෙන් ඔයාට වැඩිම ලකුණු ගන්නත් පුළුවන් වෙයි. ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට මාස අවසානයේ ඊට අදාළව තෘප්තිමත් වෙන්න දෙයක් අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි. ඒ වගේම ඔයා මං කියවනේ යම් කෙනෙක්ට උදව් කිරීමක් වෙන්නත් පුළුවන් කියලා. ඔයා යම් කෙනෙක්ට උදව් කරොත් ඔයාට ඒක කොයි මොහොතක හරි ලැබෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔයා මේ මැයි මාසයේ ඔයා හිතනවටත් වඩා ඔයාට කාර්යබහුල වෙන්න නියමිතයි. ඒ කාර්යබහුලත්වයත් ඔයා සතුටින් කාර්යබහුල වෙන්න. මොකද ඔයාට යම්කිසි දෙයක් ලැබෙන්න නියමිත නිසා තමයි කාර්යබහුල වෙන්නේ. ඔයාගෙම හොඳට තමයි විශ්වය විසින් ඔයාට කාර්යබහුලත්වය ලබා දීලා තියෙන්නේ. ඉතින් හැම දෙයකම ස්තුතිවන්ත වෙමින් ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගත කරන්න කියලා තමයි මේ මැයි මාසයේ ඔයාට විශ්වයෙන් ලබා දෙන පණිවිඩය වෙන්නේ. මෙන්න මේ දෙවෙනි කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට විශ්වයෙන් ලබා දෙන පණිවිඩය මොකක්ද දන්නවද? ඔයාට මැයි මාසයේ ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යද්දී ඔයාට යම් තැනක උදව්වක් අවශ්‍ය වෙනවා. අන්න ඒ උදව්ව ඔයාට අනිවාර්යෙන් ලැබෙනවා කියන එක තමයි මෙන්න මේ කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට හම්බ වෙන්නේ. මේ දෙවෙනි කාඩ් එක සිලෙක්ට් කරගත්තු ඔයා ගොඩක් ලොකු ආත්ම විශ්වාසයක් තියෙන, ඔයාවම විශ්වාස කරන, තනියම ඕන වැඩක් කරගෙන යන ගොඩාක් දක්ෂ කෙනෙක්. ඔයා ජීවිතේ මේ වෙනකොට ගොඩාක් දේවල් ඔයා තනියම කරගෙන ජීවිතේ ගොඩාක් ඉස්සරහට ඇවිත් තියෙනවා. ඉතින් විශ්වය ඔයා ගැන හරිම සතුටු වෙනවා. ඉතින් මේ මැයි මාසය තුළ ඔයාට පුංචි විවේකයක් ලබා දෙන්න වගේ තමයි විශ්ව මාතාව ඔයාට ඔයාගේ මේ මැයි මාසය තුළ කරගෙන යන වැඩ කටයුතු වලට පොඩි උදව්වක්. ඔයාට දැන් මහන්සිය ටිකක් ඔයා තනියම ඔයාගේ වැඩ ටික කරගෙන ගිහිල්ලා නිසා. ඔයා දරුවෝ ඔයාගේ පවුල එක්ක කාර්යබහුල වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඔයාගේ රැකියාව නිසා කාර්යබහුල වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ අධ්‍යාපන කටයුතු නිසා කාර්යබහුල වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් මේ හැම දෙයක්මත් එක්ක ඔයා ඔයාගේ ජීවිතේ ගෙනියනවා වෙන්න පුළුවන්. ඔයා කොහොම වුණත් ඔයාගේ ජීවිතේ ගොඩාක් කාර්යබහුලත්වයක් මැතින් පුදුම ආත්ම විශ්වාසයකින් යන ගමනක් තමයි ඔයාට තියෙන්නේ. ඉතින් ඔයාට මේ මැයි මාසයේදී ඒ කාර්යබහුලත්වයට සහායක් ලබා දෙන්න යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි දෙයක් ඔයාට ලබා දෙනවා මේ විශ්වය. ඉතින් ඔයා ඒක ඇක්සෙප්ට් කරන්න ඔයාට මේ මැයි මාසයේ පහසුවෙන් වෙනදට වඩා කාර්යබහුලත්වයෙන් මිදලා හරිම පහසුවෙන් සහයෝගයෙන්
යම්කිසි කියන්නේ ස්ට්‍රෙස් රිලීස් එකකින් වැඩ කරන්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඔයාට විශ්වය උදව් කරනවා ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න, ඔයාගේ ඉදිරි ජීවිතය ගත කරන්න. ඔයා විශ්වාසය ඇතුව ඔයාගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න ඉදිරියටම. මෙන්න මේ 3 වෙනි කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට විශ්වයෙන් ලබා දෙන පණිවිඩය වෙන්නේ ඔයාට පුළුවන් වෙනවා මේ මැයි මාසයේ ඔයා ආදරය කරන අය වෙනුවෙන් යම්කිසි දෙයක් කියන්නේ ඔයා ඔයාගේ ජීවිතේ වැඩියෙන්ම ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඔයාගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ එහෙම නැත්නම් ඔයා ආදරය කරන කෙනා නැත්නම් ඔයා හරියම ආදරෙන් ඔයත් එක්ක ඉන්න හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්. ඒ කවුරුම හරි ඔයා ආදරය කරන කෙනෙක්ට ඔයා මේ මාසේ යම්කිසි දෙයක් කරනවා. ආදරණීය දෙයක්. ඒ කියන්නේ කෑමකට එක්කගෙන යන්න පුළුවන් සමහරට ආදරය කරන කෙනාව නැත්නම් මොනවා හරි දෙයක් අරන් දෙන්න පුළුවන්. මොනාම හරි ඔයා ආදරය කරන යම්කිසි පුද්ගලයෙක්ව ඔයා සතුටු කරනවා. සමහර විට ඔයාගේ ආදරණීයන්ගේ කාලයක් තිස්සේ හිතේ තිබිච්ච හීනයක් ඉෂ්ට කරන්න යනවා වෙන්න පුළුවන්. මොනාම හරි ඔයාගේ ආදරණීයන්ගේ ඔයා ආස කරන දෙයක් ඔයා එයාලට ලබා දෙන්න යනවා මේ මැයි මාසේ. ඔයා ඒක කරනවා. ඉතින් ඒ අයත් ගොඩාක් සතුටින් ඔයා ඒ ලබා දෙන දේ බාර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ ඔයාට මේ මැයි මාසය හරිම ආදරණීය මාසයක් වෙනවා කියලා තමයි. මොකද ඔයා ආදරය කරන අය වෙනුවෙන් ඔයා කැමතිම ඒ ආදරය කරන අය කැමතිම දෙයක් තමයි ඔයා මේ මැයි මාසේ කරන්න යන්නේ. ඉතින් ඔයාට ආදරයෙන් කරන දේ ඔයාට මේ මැයි මාසයේ සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා කියන එක තමයි විශ්වයෙන් ඔයාට ලබා දෙන පණිවිඩය වෙන්නේ.